ඉතින් කලින් vlog එකෙන් අපි ඔයගලන්ට කිව්වනේ bathroom දෙකේ වැඩ ටික කොහොම හරි ඉවර කරලා ඊළඟ vlog එකෙන් අපි kitchen එකේ pantry එක high කරමු කියලා. ඉතින් අද ලෑස්ති වෙන්නේ ඒකට තමයි. ඉතින් මුලින් bathroom දෙක පෙන්නන්නම්. bathroom දෙකේ 99%ක්ම වගේ වැඩ ඉවරයි. ඉතින් මේ විදිහට තමයි අන්තිමට bathroom දෙකේ final result එක තියෙන්නේ. ඉතින් අද ඉඳලා අපි kitchen එකේ pantry එක high කරන්න තමයි හදන්නේ. ඉතින් kitchen එකේ pantry එක high කරන්න අපිට දවස් කිහිපයක් ගියා. ඉතින් බලමු කොහොමද kitchen එකේ pantry එක high වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති හිතන තරම් නම් මේ වැඩේ ලේසුනේ නැහැ. අපි හිතුවේ සාමාන්‍ය කිචන් එකේ පැන්ට්‍රි එක දවස් එකහමාරකින් වගේ ඉවර කරන්න. ඒ වුණාට අපිට ඒක හිතපු තරම් ලේසුනේ නැහැ. මොකද පැන්ට්‍රි එකේ ගොඩක් තිබ්බා සෙට් කරන්න. ඉතින් අපි පැන්ට්‍රි එක හයි කරපු කෙනාට අපිට දවසම දෙන්න බැරුව ගියා. ඉතින් ඒ නිසා
අපේ බාත්රූම් එක හදපු කෙනාම තමයි පැන්ට්‍රි එකත් හයි කරන්න ආවේ. ඉතින් එයා අපිට හෙල්ප් එකක් විදිහට තමයි මේ වැඩේ කරේ. ලොකු උදව්වක් අපිට කරපු. මොකද මේ අපි ගෙදර කරපු හැම වැඩකින්ම ගොඩක්ම අමාරුනේ අපිට මේ කිචන් එකේ පැන්ට්‍රි එක හයි කරගන්න එක. මොකද එතන ගොඩක් ලොකු වැඩ තිබ්බා අපි හිතුවේ නැති වුණාට. හයි කරපු කෙනාටත් පුළුවන් වෙන්න ටයිම් චුට්ටක් එහෙර මෙහෙර කරගෙන තමයි අපි මේ පැන්ට්‍රි එක හයි කරේ. මොකද දවසම අපිට ඒක හයි කරන්න බැරුව ගියා. හැබැයි අපි දෙන්න නම් ගොඩක් මහන්සි වුණා. පුළුවන් විදිහට පුළුවන් දේවල් කරගන්න. ඉතින් එහෙම හයි කරලා කොහොම හරි අපිට දවස් 3ක් ගියා. දවස් 3ක් අපි පැන්ට්‍රි එක හයි කරා. කිචන් එකේ පැන්ට්‍රි එක සෙට් වුණේ මේ විදිහට. ඉතින් අන්තිමටම අපිට කිචන් එකේ ලයිට් එක සෙට් කරගන්න තමයි තිබ්බේ. ඉතින් ලයිට් එකත් සෙට් අප් වුණේ මේ විදිහට. අපේ වැඩේ කරපු කෙනා ගැන දෙයක් කියන්නම්. ඉතින් එයා තමයි අපේ බාත්රූම් දෙක සම්පූර්ණයෙන්ම හැදුවේ. ඉතින් ඒත් එක්කම අපිට කිචන් එකේ පැන්ට්‍රි එකත් සම්පූර්ණයෙන්ම හැදුවා. ඉතින් එයාව අපේ එදරවුලික විදිහට අපි තෝරගත්තේ ගැන ගොඩක් සතුට වෙනවා. අනිත් එක තමයි රෙකමන්ඩ් කරනවා. ඕගොල්ලන්ටත් ඕනනම් වැඩක් කරගන්න තියෙනවනම් එයාගේ නම්බර් එක දාන්න ඔයාලට පුළුවන් කන්ටැක්ට් කරලා වැඩ කරගන්න. එයාගෙන් එයා ඕනින් වැඩක් කරනවා. ඕනින් වැඩක් දන්නවා. අනිත් එක තමයි අපි දන්නේ නැති ගොඩක් දේවල් තිබ්බා. ඉතින් අපි දන්නේ නැති අපි සාමාන්‍යයෙන් බඩුවක් ගන්න ගියාම දන්නේ නැති දේවල් තිබ්බා. අපි ඒක කොහෙන්ද ගන්න කියලා අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ හැම දෙයකටම අපිට දැන් රෙකමන්ඩ් කරලා මෙතන ගාන අඩුයි ඔයගලන්ට පුළුවන් මෙතන ගාන අඩුවට හොඳ ක්වොලිටි එකකට බඩු ගන්න. අන්න ඒ වගේ රෙකමන්ඩ් කරලා අපිට සම්පූර්ණ ලොකු ඉන්ෆර්මේෂන් එකක් එක්කම මාර හෙල්ප් එකක් දුන්න කෙනෙක්. ඉතින් මේ විදිහට තමයි අපේ කිචන් එකේ පැන්ට්‍රි එක සෙට් උනේ. බලමු පැන්ට්‍රි එකේ ෆයිනල් රිසල්ට් එක කොහොමද තියෙන්නේ කියලා. ඒත් එක්කම ඊළඟ vlog එකෙන් බලමු අපේ කාමරේ කොහොමද සෙට් වෙන්නේ කියලා. කාමරේ බඩු ටික කොහොමද සෙට් වෙන්නේ කියලා.